ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට සිදු වුණ සිදුවීමක් අපි අද මාතෘකාවට ගත්තේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට එක දුගී මිනිස්සෙක් හිටියා මුළු ඇඟේම කුෂ්ඨයක් පැතිරිලා තිබුණා. මුළු ඇඟේම ඇඟ පුරාම පැතිරිච්ච කුෂ්ඨයක් රෑෂ් එකක් තිබුණා. මිනිස්සු අතරට යන්න බැරි තරමට ගඳයි. කුෂ්ඨයක් ආවට පස්සේ කසනවනේ. කසන්න සැරවනේ එන්නේ. මුලින් ලේ ආවත් පස්සේ එන්නේ සැරව. ওই සත්තුන්ගේ ඇඟවල් වල හැදිලා තියෙනවා බලන්න සී කල්පනාවේ. කුෂ්ඨ හැදිච්ච සත්තු. ඔය බල්ලුන්ගේ ඇඟවල් වල එහෙම ඕන තරම් දැකලා තියෙනවා. කුෂ්ඨ හැදුනට පස්සේ සැරව ගලනවා, ලේ ගලනවා, හම යනවා, රිදෙනවා, දාහය, වේදනාව. මේ මිනිස්සයාගේ ඇඟේ කුෂ්ඨෙන් සැරව ගලනවා. සැරව ගලන නිසා මිනිස්සු අතරට යන්න බෑ. මිනිස්සු කොන් කරනවා. යනකොට කොන් කරනවා. පරණපව් සැරව ගලනකොට මිනිස්සු කොන් කරනවා. ඒ නිසා මිනිස්සු වැඩිපුර ගැවසෙන වෙලාවල් වලදී මේ මිනිස්සයා එළියට පහළියට බහින්නේ නැහැ. දවසක් හවස් ජාමේ වෙනකොට හවස් වීගන එනකොට මේ මිනිස්සයා එළියට බැස්සා, පාරට බැස්සා. මේ දුකී මිනිස්සයා පාරට බැහැලා ඇවිදගෙන යනකොට මේ මිනිස්සයා ඇවිදගෙන යන්නේ පන්සල ළඟින්. රජගහනුවර භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය පන්සල වේළුවනාරාමේ පන්සල ළඟින් මේ මිනිස්සයා ඇවිදගෙන යනවා. පන්සල ළඟින් ඇවිදගෙන යනකොට මෙයාට පේනවා පන්සල ඇතුලේ විශාල පිරිසක්. දන්සලක් දෙන තැනකට පිරිසක් එකතු වෙනවා වගේ. කන්න යමක් දෙන තැනකට පිරිසක් එකතු වෙනවා වගේ විශාල පිරිසක් පන්සල ඇතුලේ එකතු වෙලා. මෙයා කල්පනා කළා අනිවාර්යයෙන්ම මොනවා හරි දෙයක් දෙනවා ඇති. ඒ තරමට පිරිස රැස් වෙන්නේ, ඒ තරමට මිනිස්සු එකතු වෙන්නේ දෙන තැන් වලට විතරයි. දැකලා තියෙන්නේ පොලිමේ යන්නේ මිනිස්සු. දෙන තැන් වලට රැස් වෙනවා වැඩි. ඒ නිසා මෙයා හිතුවා දෙන තැනක් මොනවා හරි. ඇතුල් වෙලා බැලුවා. ඇතුල් වෙලා බලනකොට දැක්කා දෙන තැනක් නෙවෙයි, බණ කියන තැනක්. බණ කියන තැනක්. විශේෂ පුද්ගලයෙක් මහා පිරිසක් එකතු කරගෙන විශේෂ ආසනයක වැඩ ඉඳගෙන දිගින් දිගට කතා කරනවා. එයා දුටු පමණින්ම තේරුම් ගත්තා. විශේෂ කෙනෙක්. බුදුහාමුදුරුවෝ දැක්කාම එහෙම තමයි. ශ්‍රද්ධාවන්තයෙක්ට බුදුහාමුදුරුවෝ දැක්කොත් කවදාවත් මග ඇරෙන්නේ නැහැ. ශ්‍රද්ධාවන්තයෙක්ට බුදුහාමුදුරුවෝ මුණ ගැහුනොත් එහෙම මග ඇරෙන්නේ නැහැ. කොහොම හරි අඳුර ගන්නවා. එක්ක අංග ලක්ෂණ වලින් අඳුර ගන්නවා. එහෙම නැත්නම් කතාවෙන් අඳුර ගන්නවා. එහෙම නැත්නම් ධර්මයෙන් අඳුර ගන්නවා. මොනවා හරි ක්‍රමයකින් අඳුර ගන්නවා. ශ්‍රද්ධාවන්තයෙක්ට අනේ පිරිසිදුතුමා බුදුහාමුදුරුවෝ ළඟට ඉස්සෙල්ලාම යනකොට ඊට කලින් කවදාවත් බුදුහාමුදුරුවෝ දැකලා තිබුණේ නැහැ. රජගහනුවර සිටුවරයාගෙන් අහලා දැනගත්ත බුදුහාමුදුරුවෝ ගැන. බුද්ධ කියන වචනේ ඇහෙනකොටම අනේ පිරිසිදුතුමාටත් අර පෙර ජීවිතවල බුදුන්ට වැඳ කුසලය, බුදුන්ට දානේ පූජා කර කුසලය අනේ පිළිසිටුමාගේ හිතට ආවා. ඒ බුදුන් ගැනනේ මේ කියන්නේ කියලා. අනේ පිළිසිටුමා භාග්‍යවතුන් වහන්සේ හම්බ වෙන්නේ යන්නේ මහා පාන්දර මේ නන්නාදුන මිනිස්සෙක් හම්බ වෙන්නේ යන අනේ පිළිසිටුමා අදිෂ්ඨාන කළේ ඒ සැබෑ වශයෙන්ම බුදුන් නම් මට අනේ පිඩු කියන නාමයෙන් ආමන්ත්‍රණය නොකර සිටි. රජගහනුවර සිටුවරයා කියන විදිහට ඇත්තටම ඒ බුදුහාමුදුරුවෝ නම් අනේ පිඬු කියන නාමෙන් මාව ආමන්ත්‍රණය කරන්නේ නැහැ. සත්‍ය වශයෙන්ම ඒ බුදුන් නම් මට කතා කරන්නේ සුදත්ත කියන නමින්. අන්න බලන්න අතුරුගත්ත විදිහ. සත්‍ය වශයෙන්ම ඒ වැඩ ඉන්නේ බුදුන් නම් මට කතා කරන්නේ සුදත්ත කියන නමින්. බුදුරජාණන් වහන්සේගේ ඥාන සම්භාරය, බුදුහාමුදුරන්ගේ ඥාන සම්භාරය, සුදත්ත වගේ කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ ඉදිරිපිටට එනකොට ඉබේම බුදු වැහැ ඇරෙනවා. මහෝපාසකයා මේ එන්නේ. බුද්ධ ශාසනයේ මහෝපාසක අනේපිඩු මහ සිටුතුමා. එයා මේ ඉස්සරහට එන්නේ. භාග්‍යවතුන් වහන්සේ අනේපිඩු සිටුතුමාගේ හිත තමන්ගේ හිතින් දැක්කා. ඒ කියන්නේ එයාගේ හිත පෙනුණා. අර කලුවරේ බුද්ධ ඥානයේ හිතාගන්න බෑ. අර කලුවරේ අනේපිඩු සිටුතුමාගේ හිත පෙනුණා. කොහොමද හිතාගෙන එන්නේ? සුදත්ත කියලාම කතා කරන්න ඕන. සුදත්ත කියලාම කතා කරන්න ඕන. එතකොටයි මම විශ්වාස කරන්නේ. සුදත්ත කියලාම කතා කරන්න ඕන. එතකොටයි මම විශ්වාස කරන්නේ කියලා අනේපිඩු සිටුතුමා හිත එනවා කියලා භාගතුන් වහන්සේට පේනවා. එන්න සුදත්ත කිව්වා. එන්න සුදත්ත කියලා කියනකොට අනේපිඩු සිටුතුමාට ඒ හිටිවනම අනේපිඩු සිටුතුමා බුදුන්ට වැඳ වැටුණා වෙනතුන්. අන්න ශ්‍රද්ධාව. දැක්කද ශ්‍රද්ධාව උපකාර කරන හැටි? ශ්‍රද්ධාව බිඳ ගන්න එපා කියලා කිව්වේ ඒකයි. බුදුහාමුදුරුවෝ කියලා නමින් දැනගත්තේ නැති වුණාට ශ්‍රද්ධාවට පුළුවන් ඔප්පු කරවන්න. සුමන මල්කාරයත් එහෙමයි. ඒ නිසා බුදුන්ට බුදුපහන පත්තු කරන එක වරද්දන්න එපා. ලෙඩක් දුකක් හැදිලා Tamanට බැරිම අවස්ථාවක් ආවොතින් මිසක අනෙක් රාජකාරී ටික වරද්දන්න නැතුව කරනවා වගේම දරුවන්ටත් පුරුදු කරලා තියන්න. මට බැරි වුණ දවසකත් උඹලා ගෙදර බුදුපාන පත්තු කරන්න ඕන. බුදුන්ට පහන පත්තු කරලා වඳින එකත් උපකාර වෙනවා බුදුන් අඳුන ගන්න.
ඇත්තම කතාව ඒක. බුදුන්ට බුදුපාන පත්තු කළා වඳින එකත් උපකාර වෙනවා බුදුහාමුදුරුවෝ කියලා අඳුරගන්න. ඒ නිසා මෙයා පන්සල ළඟින් යනකොට අර දැක්ක ගමම්ම බුද්ධ රූපය දැක්ක ගමම්ම මෙයාට 아무තු හැඟීමක් ආවා බුදුහාමුදුරුවෝ ගැන. දන්නේ ඒ වුණාට ඉවක් ආවා. අපිටත් තියෙනවනේ සමහර තැන්වල එහෙම කවදාවත් දැකලා නැහැ. කවදාවත් කතා කරලා නැහැ. කවදාවත් මුණ ගැහිලා නැහැ. හම්බ වෙලා නැහැ. හැබැයි දෙපාරක් බැලෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. සමහර අය පිළිබඳව දෙපාරක් බැලෙනවා. සමහර අය කතා කරලා ගියාට පස්සේ Tamanට මගේම වගේ මොකද්ද හැඟීමක් එනවා. තියෙනවද නැද්ද? තියෙනවා. එහෙම තියෙනවා. ඒක මිනිස්සු අතරට විතරක් නෙවෙයි මේ හිතෙන් ඒ ඉව පැතිරෙන්නේ. තිරිසනුන් අතරටත් පැතිරෙනවා. ඔය ගෙවල් වලට ගෙනල්ලා ඔළුවත් ගගා කන්න බොන්න දිදිය හදනවා ඇත්තේ. අර ඉවට තමයි. මගේම කියන හැඟීම. ඒකට කියන්නේ ඉව. පුරාණ ඉව. ඒක පුදුම දෙයක්. තිරිසන් සතාට පහළ වෙනවා වගේම මිනිස්සයාට පහළ වෙනවා වගේම බුදුන් ඉදිරිපිට, දහන් ඉදිරිපිට, සඟුන් ඉදිරිපිටත් ඒ ඉව එනවා පින්වතුනි. තෙරුවන් ඉදිරිපිටත් මගේම වගේ හැඟීමක් එනවා. ඒ හැඟීමට පෝර වැටෙන්න තෙරුවන් මගේම වගේ එන හැඟීමට පෝර වැටෙන්න එයා නැගිටින්නේ සෝවාන් ඵලයට. ඔව්. බණ අහන්න කිව්වේ ඒකයි. බණ අහන්න තෙරුවන් මගේම වගේ හැඟීමක් එනවා. බණ අහන්න ඒක වැඩි දියුණු වෙනවා පින්වතුනි. ඒ නිසා මේ මිනිස්සයාට බුදුහාමුදුරුවෝ දැක්කට පස්සේ මගේම වගේ හැඟීමක් ආවා. ඒ නිසා ඇතුළට නොයා ඉන්න බැරි වුණා. මේ ඇතුළට ගිහිල්ලා මිනිස්සු නැති හරියක් තෝරගත්තා. තෝරගෙන මිනිස්සු නැති හරියෙන් වාඩි වුණා. ඇයි? බණ අහන අනෙක් අයට තමන්ගෙන් වද හිංසාවක් වෙන්න හොඳ නැහැ. එයා ඒවත් දැනන් හිටියා. බණ අහන්න ගිහිල්ලා වාඩි වෙන්න ඕන කොහොමද කියලා එයා දැනගෙන හිටියා. බණ අහන්න ඇවිල්ලා ඉන්න අනෙක් අයට තමන්ගෙන් වද හිංසාවක්, තමන්ගෙන් කරදරයක් වෙන්න හොඳ නැහැ. ඒ නිසා එයා කෙනෙක් පිරිස නැති හරිය තෝරගත්තා. තමන්ගේ ගඳ ඈතට වහනය නොවන හරියක් තෝරගත්තා. තෝරගෙන මෙයා වාඩි වුණා. මේ දුගී මිනිස්සයා මේ ඇඟ පුරා කුෂ්ඨ හැදිච්ච මේ දුගී මිනිස්සයා අතන ආසනයේ විදිහට සකස් කරගෙන එතන වාඩි වෙලා බණ අහනකොට ලෙඩේ මෙයාට අමතක වුණා. හිත ගැලුණා. එහෙම වෙනවද නැද්ද? එහෙම වෙනවා. ධර්මයේ ඉදිරිපිට ධර්මයේ තුල තියෙන ආශ්චර්යයක් ඒක ස්වාක්කාතෝ පාඨයේ තුල සම්දිට්ඨිකයි කියලා කිව්වේ අන්න ඒකයි. සම්දිට්ඨිකයි. ඒකනේ මගඵල ලබන්නේ අරතරම් පිරිසක් බුදුවරු ඉදිරිපිට. එයාලට එයාලගේ මුහුකුරා ගිය ප්‍රශ්නේ අමතක වෙනවා. කිසා ගෝතමියට, පටාචාරාවට, සෝපාකට, සුනීතලට ඒගොල්ලන්ගේ හිතේ උඩුදුවපු ප්‍රශ්නය බුදුහාමුදුරුවෝ ඉදිරිපිට ධර්මයේ ඉදිරිපිට අමතක වුණා. පුදුම ආශ්චර්යයක් මේ ධර්මය. සත් ධර්මයේ රත්නයක් කියලා කිව්වේ ඒකනේ ධර්ම රත්නයනේ. මේක තේරෙන්නේ නැහැ ඉතින් නිකම්ම අඳගොළු බිහිරෝ විදිහට ජීවත් වෙන්න එපා. බුද්ධ ශාසනයක් හම්බ වෙලා මේ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්න. ධර්මයේ ඉදිරිපිටට කියාට පස්සේ උඩුදුවන ප්‍රශ්න සේරම යට යනවා. උඩුදුවන ප්‍රශ්න සේරම යට යනවා. පින්වතුන් වුණත් තමන්ගේ හිත ගැන කල්පනා කරලා බලන්න. ගෙදරින් එළියට බහිනකොට ඔළුවේ තියාගෙන ආපු කිසිම දෙයක් මේ ධර්මශාලාවේ නැහැ. එච්චරට සුද්ධයි. ඇත්තද බොරුද? ගෙදරින් එළියට එනකොට මෙතන ඉන්න හැම කෙනෙකුටම ප්‍රශ්න තියෙනවා. ගේ ජීවිතේ සපයි කියලා කිව්වට, ඉපදෙන එක සපයි කියලා කිව්වට, ආත්මය සපයි කියලා කිව්වට මේ ඉන්න සෑම කෙනෙක්ම පුංචි වයසේ ඉන්න දරුවගේ ඉඳලා මොකක් හරි ප්‍රශ්නයකින් හිත හෙම්බත් වෙලා ඉන්නවා. ඒ ධර්මශාලාවට ආවට පස්සේ අලුත් වස්ත්‍රයකට තීන්ත පාවදිනෝ වගේ ධර්මශාලාව තුල උඩුතුවලා තියෙන ප්‍රශ්න යට යනවා හිතා ගන්න බැරි විදිහට. ඒකෙන්මයි මාර්ගඵල ලබන්නේ. ප්‍රශ්නෙත් එක්ක බෑ. ප්‍රශ්නේ යට යන්න මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන. ප්‍රශ්නෙත් එක්ක මාර්ගඵල ලබන්න බෑ. ඒක නිසා ධර්මයේ ආශ්චර්යය මේ මිනිස්යාගේ හිතට බලපෑවා. බලපෑවේ කොහොමද? උඩුදුවපු ප්‍රශ්නය, එයාගේ ඇඟේ කුෂ්ඨය. උඩුදුවලා තිබිච්ච ප්‍රශ්නය, එයාගේ ඇඟේ කුෂ්ඨය. නිතරම ඒකෙන් කසන්නේ, නිතරම ඒකෙන් වේදනාව විඳින්නේ. උඩුදුවලා තිබිච්ච ප්‍රශ්නය, එයාගේ ඇඟේ කුෂ්ඨය. හැබැයි කුෂ්ඨයෙන් ගෙන දෙන වේදනාව ධම්සභා මණ්ඩපය තුලදී යට ගියා. කුෂ්ඨය අමතක වුණා. ඇඟේ ලෙඩේ අමතක වුණා, රෑෂ් එක අමතක වුණා. ඇඟේ ලෙඩේ අමතක කරගෙන බුදුහාමුදුරුවෝ දිහාවටම හිත නැමුවා. අර දේශනාව දිහාවටම හිත නැමුවා. දාන කතාවෙන් පටන් අරගෙන ඒ කරන දේශනාවට හිත නමනකොට බුදුහාමුදුරුවෝත් ඒ පැත්තෙන් පටන්ගෙන ඉවරයි. බුදුහාමුදුරුවෝත් වැඩේ ඒ පැත්තෙන් පටන්ගෙන මේ වෙනකොට ඒ තමයි සුප්‍රබුද්ධ කියන මේ කුෂ්ඨ රෝගියාගේ දිහාවටම වැඩිපුර ධර්මයේ සම්ප්‍රේෂණය කරා. පුදුම හැකියාවක්. බුදුහාමුදුරුවන්ගේ මధుර භාෂිතය තුල තිබුණේ පුදුම හැකියාවක් පින්වතුනි. කුරවීක නාදයකට වඩා බුදුරජාණන් වහන්සේගේ නාදය මිහිරි.
කුරවික නාදය කියලා කියන්නේ කොවුලගේ හඬටත් වඩා මිහිරි නාදයක්. හිමාලයේ ඉන්න අති දුර්ලභ පක්ෂියෙක්. ඒ හඬ ඇහෙනකොට සියලු සත්වයෝ ඒ හඬට වහ වැටෙනවා. කලාතුරකින් කෑ ගහන්නේ. මයිනෝ ගිරව් කපුටෝ වගේ කෑ ගහන්නේ නැහැ. කුරවික කියන පක්ෂියා කලාතුරකින් කෑ ගහන්නේ. බුදුරජාණන් වහන්සේගේ නාදය නින්නාද වෙනවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාගේ හිතේ. බණ අහලා තියෙන, පින් කරලා තියෙන, සිල් සමාදන් වෙලා තියෙන, කරලා තියෙන, භාවනා කරලා තියෙන, මල් පහන් පූජා කරලා, දානේ පූජා කරලා තියෙන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයාගේ හිතට බුදුහාමුදුරුවන්ගේ හඬ ඇහෙනකොට ඒ හිතේ නින්නාද වෙනවා. ඒ කියන්නේ එකෝ වෙනවා. එකෝ වෙනවා. බුදුහාමුදුරන්ගේ දේශනාව 10 ගුණෙන් 100 ගුණෙන් හිතට වැටෙනවා. පුදුම ආශ්චර්යයක්. බුදුහාමුදුරන්ගේ හඬේ මිහිර ඒ තරමටම ආශ්චර්යයි පිටුතුනි. ඒ තරමටම ආශ්චර්යයි. ශ්‍රද්ධාවන්ත හිතකට අහන්න ලැබුණොත් නැගිටින්නේ නැහැ. ඉවර කරලමයි නැගිටින්නේ. එයාගේ හිතට ඉබේම එනවා. ඉවර කරලමයි නැගිටින්නේ. ඉවර කරන්නේ කය නෙවෙයි හිත. හිත ඉවර කළා නැගිටින්නේ. සුප්‍රබුද්ධ කුෂ්ඨ රෝගියා හොඳට ධර්මයට අහුම්කම් දුන්නා. බුදුහාමුදුරුවෝත් ඒ පැත්තෙන් පටන් අරන් කුෂ්ඨ රෝගියාට දැනෙන විදිහටත් එක්කම ධර්මදේශනාව සම්ප්‍රේෂණය කළා. ඒ ආසනය තුලදී මම යා සෝවාන් මාර්ග ඵලයට නැගිට්ටා. හිත එකඟ කරන් බණ අහපු එකේ ආනිසංස. ඒක ලේසි නෑ. මේ කොච්චර කියා දුන්නත් හිත එකඟ කරගෙන බණ අහන එක ලේසි නෑ. මොකද හේතුව අපි ඒකට යොදවලා තියෙන කාලය ස්වල්පයි. අපි හිත එකඟ කරගෙන සින්දු අහලා තියෙනවා, චිත්‍රපටි බලලා තියෙනවා, ටෙලිනාට්‍ය බලලා තියෙනවා, සංගීත බලලා තියෙනවා, හිත එකඟ කරගෙන නවකතා පොත් කියවලා තියෙනවා, පත්තරේ කියවලා තියෙනවා. ඒත් අපි හිත එකඟ කරගෙන බණ අහලා නෑ. එච්චරට අඩු වාර ගානක් මේ ෂණ සම්පත්තිය ලැබෙන්නේ නෑ. බණ අහන්න අවස්ථාව ලැබුණ නැහැ. හිත එකඟ කරගෙන එච්චරට අඩුවෙන් ධර්මය ඇහුනේ. ඒක පින්වතුන්ගේ වැරද්දක් නෙවෙයි. එහෙම හිතන්න එපා. දොස් කියනෝ නෙවෙයි, පින්වතුන්ගේ වැරද්දක් නෙවෙයි. ධර්මය ඇහෙන කාලවල අපි ඉපදුනේ නැහැ. ධර්මය ඇහෙන කාලවල අපි වැඩිපුර ඉපදුනේ තිරිසන්නු වෙලා. ධර්මය ඇහෙන කාලවල අපි වැඩිපුර ඉපදුනේ പ്രേතය වෙලා, නිරයට ගිහිල්ලා, අසුර ලෝකය තුල. අපි ධර්මයේ ඇහෙන කාලවල වැඩිපුර ඉපදුනේ එහෙම තැන්වල. එහෙම තැන්වල කොච්චර ඉපදුනත් වැඩක් නැහැ. ධර්මයේ ඇහෙන කාලවල මිනිස්සෙක් වෙලාමයි උපදින්න ඕනේ. මිනිස්සෙක් එතකොටයි මේකට පුරුද්ද තමන්ගේ හිතේ ඩිංග ඩිංග හරි හැදෙන්නේ. ඒ නිසා මෙයාගේ හිත බුදුහාමුදුරන්ගේ දිහාවට නැමුණ එක මොන තරම් වාග්යක් එයාට ගෙන දුන්නද කියනවනම් සෝවාන් මාර්ගඵලයට එයාගේ හිත නැගිට්ටා. දැන් එයාගේ හිතේ තෙරුවන් හැර වෙන දහමක් නැහැ. ලස්සන තැන. සෝවාන් මාර්ගඵලයට පත් වුණාට පස්සේ යා සතර අපායෙන් මිදෙනවා. ඒක නියත ධර්මයක්. සෝවාන් මාර්ගඵලයට පත් වුණ කෙනෙක් පුදුම ජයග්‍රහණයක් පින්වතුනි ලබන්නේ. එයා සතර අපායෙන් මිදෙනවා. එයා වැටෙන්නේ නැහැ සතර අපායකට. ඒක ධම්මනියාමයේ තුල තියෙන දෙයක්. බුදුහාමුදුරුවෝ ඒක වදාරනවා. සෝවාන් මාර්ගඵලයට තමන්ගේ හිත ගත්තොත් එයා සතර අපායට වැටෙන්නේ නැහැ. මිත්‍යා දෘෂ්ටියට වැටෙන්නේ නැහැ. තෙරුවන් මගේමයි කියන හැඟීමෙන්මයි යන්නේ. පුදුම දෙයක්. පුදුම දෙයක්. තෙරුවන් තමන්ගේ කරගෙන යනවා. එනිසා මෙයාගේ හැඟීම කොහොමද? තෙරුවන් මගේමයි කියන හැඟීම. සෝවාන් ඵලයේදී එයා අත්දකින එක අත්දැකීමක්. බණාසනෙන් එයා නැගිට්ට දේශනාව අවසන් වුණාට පස්සේ සෝවාන් මාර්ගඵලලාභියෙක් විදිහට ආවේ කවුරු විදිහටද? ආවේ කවුරු විදිහටද? කුෂ්ඨ රෝගියෙක් විදිහට. කුෂ්ඨ රෝගියෙක් විදිහට ආපු මේ සුප්‍රබුද්ධ කියන මනුස්සයා බණ ආසනයේ තිබුණ තැනින් නැගිටින්නේ සෝවාන් මාර්ගඵලලාභියෙක් විදිහට. නැගිටලා පන්සලෙන් එළියට බැස්සා. කොච්චර යාට සෝවාන් මාර්ගඵලයේ දැනෙනවද කියලා කියනවා නම් පින්වතුනි, යාගේ හිතෙන් මහා ගලක් පැත්තකින් තියලා වගේ, මහා බරක් පැත්තකින් තියලා වගේ පුදුම හැල්ලුවක්, රත්නත්‍රයත් එක්ක බැඳිච්ච හැල්ලුව හිතේ